අයිබෝවන් ඔයාලව ඉතාම ආදරෙන් පිළිගන්නවා අදත් මගේ YouTube නාලිකාවට. අද මම කරන්නේ කැනාස් ව්‍යාපාරික අත්තල පාඩම් මාලාවේ දෙවන නිර්මාණය. පළවෙනි නිර්මාණය විදිහට මම කළේ මෙන්න මේ software එක ගොතන එක. ඔයාලට ඒක මිස් වුණා නම් ඒ පාඩමත් ඔයාලා බලන්න. අද මම ඔයාලට කියලා දෙන්න හිතුවේ බොහොම සරල ඒ වගේම ඉතාම ලස්සන බෑග් නිර්මාණයක් කරගන්න විදිහ. ඔයාලට බැලුමට පේන්නේ නැති වුණත් මේ නිර්මාණය ඉතාම සරලයි. දිගටි 4 කොටුවකින් ඒ කියන්නේ ඍජු කෝණාශ්‍රයකින් තමයි අපි මේ බෑග් නිර්මාණය කරගන්නේ. මේක ඉතාම සරලව පහසුවෙන් කරගන්න පුළුවන් නිසාම මෑත කාලේ ගෙතුම් නිර්මාණ ශිල්පීන් අතර ඉතාම ජනප්‍රිය වෙච්ච බෑග් නිර්මාණයක් තමයි මේ නිර්මාණය. ඒ වගේම මූලික ගෙතුම් ක්‍රම විතරක් දන්න ආධුනික ගෙතුම් ශිල්පියෙක්ට ඉතාම පහසුවෙන් කරගන්න පුළුවන් ගෙතුම් නිර්මාණයක් මේක. අපි බලමු මේ නිර්මාණය කරගන්න අපිට අවශ්‍ය වෙන්නේ මොනවද කියලා. අද මම මේ බෑග් එක ගොතාගෙන තියෙන්නේ අපි අර බෑග් කෝඩ්ස් කියලා කියන්නේ අන්නේ පොලිඑස්ටර් කෝඩ් එකකින්. මේ පොලිඑස්ටර් කෝඩ් එකකින් මම පාට දෙකක් පාවිච්චි කරලා තියෙනවා ඔයාලට පේනවා. මේ කෝඩ්ස් මෙන්න මේ විදිහේ කැරලි විදිහට තමයි අපිට මිලදී ගන්න ලැබෙන්නේ වෙළඳපොලින්. මම මේ පොලිඑස්ටර් කෝඩ්ස් මිලදී ගත්තේ පමුණුවෙන්. ඒ අරුණම දෙවන හරස් වීදියේ ඔයාලට හොයලා බලන්න පුළුවන්. ඔයාලා මේ කෝඩ්ස් හොයනවා නම් හොයලා බලන්න නූල් වර්ග වලටත් වඩා අපි මහනකොට සමහර ඇඳුම් වලට එහෙම අල්ලන කෝඩ්ස් ඔයාලා දන්නවනේ ඉත සාරි ජැකට්ස් වල අර පිටිපස්සට එහෙම පාවිච්චි කරන කෝඩ්ස් තියෙන්නේ. අන්න ඒ වගේ දේවල් තියෙන කඩවල හොයලා බලන්න මේ කෝඩ් එකම නැතත් මීට ගැලපෙන මේහා සමාන කෝඩ් වර්ගයක් ඔයාලට හොයාගන්න පුළුවන් වෙයි. ගොතද්දි පැටලෙන්නේ නැති වෙන්න පහසු වෙන්න මම කරන්නේ සාමාන්‍යයෙන් මේ කැරැල්ල මෙන්න මෙතනින් ලෙහෙලා මේ කෝඩ් එක බෝලයක් විදිහට මෙන්න මේ වගේ මුලින්ම උතා ගන්න එක. මම අවුරුද්දකට විතර කලින් මෙලදී ගනිද්දි මට මතක විදිහට රුපියල් 200ක් රවුමේ වගේ තමයි මේක කැරැල්ලක් මට ලැබුණේ. මට මෙන්න මේ කලර් එකෙන් මේ જાති මෙන්න මේ සයිස් බෝල එකකට වැඩිය ගියා. මේ දෙවෙනි බෝලෙන් දැන්ට ඉතුරු වෙලා තියෙන ප්‍රමාණය මේ කලර් එකකින් මට එක බෝලයක් ගියේ නෑ. ඒ කියන්නේ සම්පූර්ණ බෑග් නිර්මාණයටම මේ කැරලි 2.5ක් විතර වගේ තමයි මට ගියේ. ඒ අරුණම මම පාවිච්චි කළේ මිලිමීටර් 5.5 ගෙතුම් කටුව. අමතරව අපිට ඕන වෙනවා කතුරක් සහ yarn needles. ළඟට අපිට දිග මැන ගන්න ටේප් එකක් හෝ අඩි රූලක්. අපි මේ අද ගොතන්න යන බෑග් එකේ මෙෂර්මන්ට්ස් ගත්තොත් මේකේ පළල අඟල් 13.5ක් වගේත් උස අඟල් 12.5ක් වගේත් මෙන්න මේ මැද කොටසට උස අඟල් 6ක් වගේත් මට ඇවිල්ලා තියෙනවා. මේ ස්ට්‍රැප් එකේ දිග සාමාන්‍යයෙන් අඟල් 17.5ක් වගේ තමයි මම ගත්තේ. ඒ කියන්නේ බෑග් පටියේ දිග. එතකොට අපි බලමු ඔන්න ඔය කියපු විදිහේ බෑග් නිර්මාණයක් කරගන්න අපි පටන් ගන්නෙ කොහොමද කියලා. මම අර කලින් ඔයාලට කියපු අඟල් 13.5 12.5 වගේ දිග පළලක් තියෙන බෑග් එකක් ගොතා ගන්න නම් ඔයාලා මුලින්ම ගොතා ගන්න ඕනි අඟල් 30ක් විතර දිග චේන් ස්ටිච් එකක්. ඒ කියන්නේ අපි ගොතන දිගටි 4 කොටුවේ. එහෙම නැත්නම් ඍජු කෝණාශ්‍රයේ දිග වෙන්න ඕනේ අඟල් 30ක් විතර. හරියටම ඕනේ නැහැ ආසන්න වශයෙන් අඟල් 30ක් විතර ප්‍රමාණයක් ඉන්න ගන්න. ඔයාලට මේක මේ පොලිඑස්ටර් කෝඩ් එකෙන්ම ගොතන්න ඕනි නැහැ. ඔයාලා ළඟ තියෙන ඔයාලට හොයාගන්න පහසු ඕනෑම යාන් වර්ගයකින් ඔයාලට ගොතා ගන්න පුළුවන්. ඒ වගේම ඒ යාන් වර්ගයට ගැලපෙන ඕනම ගෙතුම් කටුවකින් ඔයාලට ගොතා ගන්න පුළුවන්. එකම දේ ඔයාලා චේන් ස්ටිච් එක ගොතද්දි අඟල් 30ක් විතර ගොතා ගන්න ඕනි සහ චේන් ස්ටිච් එකේ තියෙන චේන්ස් ගාන ඔත්තේ ගාණක් වෙන්න ඕනේ. ඒ කියන්නේ දෙකේ ගුණාකාරයකට එකක් එකතු කරලා. ඒ කියන්නේ ඔත්තේ ගාණක්නේ. ඔත්තේ ගාණක් ගොතා ගන්න. මට ඒ විදිහට ආසන්න වශයෙන් අඟල් 30කට කිට්ටු දිගක් ගොතා ගන්න චේන්ස් 85ක් ගොතා ගන්න වුණා මේ පොලිඑස්ටර් කෝඩ් එකෙන්. ඒ වගේම ඔයාලා මේ චේන් ස්ටිච් එකේ දිගමනිද්දී චේන් ස්ටිච් එක හොඳට ඇදලා දිගමනින්න. මොකද අපි මේකට සිංගල් ක්‍රොෂේ හෝ ඊළඟ පේලිය ගොතාගෙන යන්න ගියහම මේ චේන් ස්ටිච් එක හොඳට දිග ඇරිලා තියෙනවානේ. ඒකින්ද මතක ඇතුව හොඳට ඇදලා දිගමනින්න. දැන් මම මේ චේන්ස් 85ක් දිග චේන් ස්ටිච් එක දිගට සිංගල් ක්‍රොෂේ කරගන්නයි යන්නේ. ඔයාලා දන්න විදිහට පළවෙනි චේන් එක ස්කිප් කළා. ඊළඟ චේන් එකට සිංගල් ක්‍රොෂේ එකක් කරගත්තා. ඒ විදිහට අපි මේ පේලිය කෙලවරට යනකල්ම සිංගල් ක්‍රොෂේ 84ක් කරගන්න ඕනේ. චේන් ස්ටිච් එක 85යි ටර්නින් චේන් එකට එකක් අයින් කරපුවාම සිංගල් ක්‍රොෂේ 84ක්. දැන් මම මේ කරගන්නේ පළවෙනි පේලියේ අවසාන සිංගල් ක්‍රොෂේ එක. මේ අවසාන සිංගල් ක්‍රොෂේ එක කරගත්තට පස්සේ මම චේන් 1 ගොතලා ගෙතුම අනිත් පැත්ත හරව ගන්නවා. ඊළඟට සාමාන්‍ය සිංගල් ක්‍රොෂේ එකකදී වගේම
පළවෙනි ස්ටිච් එකට එක සිංගල් ක්‍රොෂේ එකක් කරගන්නවා. ඊළඟට ඊළඟම තියෙන ස්ටිච් එකට එක සිංගල් ක්‍රොෂේ එකකුයි ඒ ස්ටිච් එකටම ඩබල් ක්‍රොෂේ එකකුයි කරගන්නවා. ඒක තමයි අපේ පැටර්න් එකේ ආරම්භය. ඊළඟ ස්ටිච් එක ස්කිප් කරනවා, ඒක ගොතන්නේ නැහැ. ඊට පස්සේ ස්ටිච් එකට ආපහු සිංගල් ක්‍රොෂේ එකකුයි ඩබල් ක්‍රොෂේ එකකුයි කරගන්නවා. කලින් වගේම ඊළඟ ස්ටිච් එකත් ස්කිප් කරනවා. ඊට පස්සේ එකට සිංගල් ක්‍රොෂේ එකයි ඩබල් ක්‍රොෂේ එකයි. ඊළඟ ස්ටිච් එක ස්කිප් කරනවා. ඊළඟ එකට සිංගල් ක්‍රොෂේ එකයි ඩබල් ක්‍රොෂේ එකයි. ඔන්න ඕක තමයි පැටර්න් එක. අපි මේ පේලිය කෙලවරට යනකල්ම ඔය පැටර්න් එක දිගටම රිපීට් කරගෙන යනවා. මෙතනදි මේ අපි කරගන්නේ ඔයාලා සමහරට අහලා හෝ දැකලා ඇති ওই පයිනැපල් ස්ටිච්, පොප්කෝර්න් ස්ටිච්, ජැස්මින් ස්ටිච් වගේ කියලා එක එක ස්ටිචස් වර්ග. ඒවා අලුත් ගෙතුම් ක්‍රම නෙමෙයි. අපි දන්න මූලික ගෙතුම් ක්‍රමම යම්කිසි හැඩයක්, ඒ කියන්නේ ඩිසයින් එකක් නැත්නම් රටාවක් එන විදිහට ගලපගැනිල්ලක් තමයි එතනදි වෙලා තියෙන්නේ. මෙතනදිත් අපි කරන්නේ අන්න ඒ වගේම දෙයක්. මේක ඊටාම පහසු නමුත් ඊටා අලංකාර ස්ටිච් එකක්. දැන් මම මේ කරගන්නේ ඒ දෙවෙනි පේලිය කියන්නේ අපේ පැටර්න් එකේ අවසාන ස්ටිච් එක සිංගල් ක්‍රොෂේ එකයි ඩබල් ක්‍රොෂේ එකයි එකම ස්ටිච් එකට එකක් ස්කිප් කළා. අනිත් එකට මේක මේ පේලිය අවසාන ස්ටිච් එකේ හින්දා අපි සිංගල් ක්‍රොෂේ එකක් විතරක් කරගන්නවා. මොකද ලස්සන නීට් දාරයක් එන්න ඕන නිසා. ඊළඟට මම චේන් 1 ගොතලා ගෙතුම අනිත් පැත්ත හරව ගන්නවා. ඊට පස්සේ සාමාන්‍ය විදිහටම පළවෙනි ස්ටිච් එකට සිංගල් ක්‍රොෂේ එකක් කරනවා. එතනින් පස්සේ අපේ පැටර්න් එක. ඊළඟ ඒ ආබදම තියෙන ස්ටිච් එකට සිංගල් ක්‍රොෂේ එකයි ඩබල් ක්‍රොෂේ එකයි එක ස්ටිච් එකක් ස්කිප් කරනවා. ඊළඟට ආපහු සිංගල් ක්‍රොෂේ එකයි ඩබල් ක්‍රොෂේ එකයි ওই විදිහට මේ පැටර්න් එක අපි ඒ පේලිය වල වෙනකලුත් කරගෙන යනවා. ඔයාලට මම මේ ගොතන ඍජු කෝණාශ්‍රය කියන්නේ මිදිකටි 4S කොටුව මේ පැටර්න් එකටම ගොතන්න ඕනි කියලා නියමයක් නැහැ. මේ බෑග් එක හදන්න ඔයාලට කැමති සිංගල් ක්‍රොෂේ වලින් හෝ එහෙම නැත්නම් half double crochet වගේ ඔයාලා කැමති ඕනම ගෙතුම් ක්‍රමයකින් මූලික ගෙතුම් ක්‍රමයකින් මේ ඍජු කෝණාශ්‍රය ඔයාලට ගොතා ගන්න පුළුවන්. මම මේ පැටර්න් එක තෝරගත්තේ මේක ටිකක් ලස්සන නිසා. මම දැන් හදන්නේ ඊළඟ පේලියට අලුත් පාටක් එකතු කරගන්න. ඔයාලට මම කියලා දීලා තියෙනවා සිංගල් ක්‍රොෂේ එකක කලර් චේන්ජ් කරන විදිහ. ඒ ක්‍රමයේම තමයි. ඒක තව චුට්ටක් ලේසි ක්‍රමයකට කරගන්න විදිහ මම අද කියලා දෙන්නම්. මේ විදිහට මේ පේලිය අන්තිම සිංගල් ක්‍රොෂේ එක අපි ගොතාගෙන මේ ලූප් එක චුට්ටක් මෙහෙම ඇද ගන්නවා. ඊට පස්සේ අපි මේ ගොතපු සිංගල් ක්‍රොෂේ එකේ මුදුනේම තියෙන මෙන්න මේ උඩම ලූප් එකයි මේ වම් පැත්තේ තියෙන මෙන්න මේ ලූප් එකයි ලූප්ස් දෙක ඇතුලෙන් ගෙතුම් කටුව මෙහෙම තුල් කරගන්නවා. ඊට පස්සේ අලුත් යාන් එක ගෙතුම් කටුවේ පටලගෙන ඒ ලූප්ස් දෙක ඇතුලෙන් අලුත් යාන් එක ඇදලා ගන්නවා. ඊට පස්සේ මේ අපි උඩට ඇදලා ගත්ත දිග ලූප් එක මේක ඇදලා ලියා ගන්නවා.
මේ yarn පොටවල් ඔක්කොම මේ විදිහට ඇදලා අපිට loops ඔක්කොම තද කරගන්න පුළුවන්. අලුත් පාටින් chain 1 ගොතා ගන්නවා. ඉන් පස්සේ මම ඒ color changing video එකේදී ඔයාලට කියලා දුන්නා වගේ අලුත් පාටින් අලුත් පේලිය ගොතාගෙන යනවා. මේ yarn පොටවල් දෙකම අහු වෙන විදිහට. අලුත් පාටින් කරගන්න පළවෙනි සිංගල් ක්‍රොෂේ එක පළවෙනි ස්ටිච් එකට කරගත්තට පස්සේ අපි මේ ළඟම තියෙන ස්ටිච් එකට සිංගල් ක්‍රොෂේ එකයි ඩබල් ක්‍රොෂේ එකයි කරගෙන අපේ පැටර්න් එක පටන් ගන්නවා. මේ කලින් පේලිය ගොතපු වර්ණයේ yarn එක මෙහෙම ටිකක් ගොතලා ඉවර වෙලා කපලා දාන්නත් පුළුවන්. ඔයාලට එහෙම නැත්නම් මුලදිම අඟල් කීපයක් ඉතුරු වෙන කපලා දාන්නත් පුළුවන්. පහසු ක්‍රමයක් කරගන්න. මම කලර් චේන්ජින් වීඩියෝ එකේදී මේ ක්‍රමය ඔයාලට කියලා නොදුන්නේ ඇයිද දන්නවද? එතකොට ඔයාලට එච්චර ඔලුවට යන්නේ නැහැ මේ සිංගල් ක්‍රොෂේ එක අවසාන කරන ලූප් එක අලුත් පාටින් ඇදලා ගන්න ඕනි කියන එක. මේ ක්‍රමය එදා කියලා දුන්නා නම් මෙතනදී හරියටම මොකක්ද වෙන්නේ මේ කලර් චේන්ජ් කළද්ද කියන එක අලුත් කෙනෙක්ට චුට්ටක් පටලැවෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා තමයි නියම ටෙක්නික් එක එතනදී කියලා දීලා මම අතට පහසු ක්‍රමය අද කියලා දුන්නේ. මෙතනදිත් වෙන්නේ ඒකමයි. කලින් පේලිය අවසාන සිංගල් ක්‍රොෂේ එක සම්පූර්ණයෙන් ගොතලා නමුත් ඒ අවසාන ලූප් එක අපි ඇදලා ගලව ගන්නවා. මේ ක්‍රමේදී අර කලින් පේලිය අවසාන සිංගල් ක්‍රොෂේ එක වැඩි බුරුල් වෙන්නේ නැතුව ටිකක් කාර්යක්ෂමව ගොතා ගන්න පුළුවන්. දැන් මේ විදිහට අපිට කැමති පේලි ගානක් අලුත් වර්ණයෙන් ගොතා ගන්නවා. ඔයාලට කැමති ආකාරයකට කලර් චේන්ජ් කරලා අර මං කියපු විදිහට ඍජු කෝණාශ්‍රයක් ගොතා ගන්න. එකම දේ ඔයාලා ඍජු කෝණාශ්‍රයේ දිග ගත්තු දිගෙන් 3න් 1ක උසක් වෙන විදිහට තමයි ගොතා ගන්න. ඒ කියන්නේ පළල වගේ 3 ගුණයක් දිග. එහෙම නැත්නම් දිගෙන් 3න් 1ක් පළල. මෙන්න මේ වගේ. මගේ ඍජු කෝණාශ්‍රයේ දිග විදිහට අඟල් 28.5ක් වගේත් පළල විදිහට අඟල් 9.5ක් වගේත් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ දිගෙන් හරියටම 3න් 1ක අගයක් උසට එනකල් මම මේ ඍජු කෝණාශ්‍රය ගොතාගෙන තියෙනවා. ඔයාලා මෙතනදී ආසන්න වශයෙන් 3න් 1ක දිගක් ආවම මෙන්න මෙහෙම කරලා බලන්න. මේ දිගපල්ල හරියටම මැනලා 3න් බෙදලා එහෙම බලන්න ඕනි නැහැ. ඒ වෙනුවට ඔයාලට පුළුවන් මෙන්න මේ දේ කරලා බලන්න. ඍජු කෝණාශ්‍රය වම් පැත්තේ උඩ කොනින් අල්ලලා නමලා වම් පැත්තේ දාරේ පල්ලෙහා දාරේට හරියටම සෙට් වෙන්න, හරියටම සමපාත වෙන්න ත්‍රිකෝණ හැඩයට නමා ගන්න. දකුණු පැත්තේ අපි ගන්නේ උඩ කොන නෙමෙයි යට කොන. යට කොනින් අල්ලලා දකුණු පැත්තේ දාරේ උඩ දාරේට හරියටම සමපාත වෙන්න මෙන්න මේ විදිහට ත්‍රිකෝණ හැඩයට නමා ගන්න. දැන් ඔයාලට පේනවා මේ මැද කොටස සමචතුරස්‍රයක්. ඒ කියන්නේ හරි හතරස් කොටුවක් වගේනේ තියෙන මේකේ මෙන්න මේ විකර්ණය කියලා අපි කියන්නේ. මෙන්න මෙතන ඉරක් තියෙනවා කියලා හිතාගෙන මෙන්න මේ ඉර දිගේ හරියටම ත්‍රිකෝණයක් එන්න ආයේ නමන්න. දැන් ඔයාලට පේනවා අපේ බෑග් එකේ හැඩය ඇවිල්ලා තියෙන්නේ කියලා. දැන් ඔයාලා මේ ගෙතුම චුට්ටක් උස්සලා බලන්න මේ උඩ තියෙන දාර දෙක වගේම යට තියෙන දාර දෙකත් එකකට එකක් මෙහෙම සමපාත වෙන විදිහට ගෙතුම නැමිලාද තියෙන්නේ කියලා. එහෙමනම් ඔයාලා දිග වගේ හරියටම 3න් 1ක් වෙනකල් ඔයාලා ගොතාගෙන ඉවරයි. ඒ කියන්නේ ඔයාලට ගෙතුම අවසන් කරන්න පුළුවන්. මම නම් දැන් මේ පීස් එක කියන්නේ මේ ඍජු කෝණාශ්‍රය ඔයාලට පෙන්නකොට ගෙතුම අවසන් කරලා නිදහස් යාන් කෙලවරවල් ඇතුළට මහගෙනත් ඉවර කරලානේ පෙන්නුවේ. ඔයාලා ඒක කරන්න කලින් ගෙතුම අවසන් කරන්න කලින් මේ විදිහට නමලා බලන්න හරියටම මේ බෑග් එකේ හැඩේන විදිහට මේ උඩ දාරේ සහ යට දාරේ එකට ගැටෙමින්, ඒ කියන්නේ එකට ගෑවෙමින් තියනවාද කියලා. අන්න එතකොට අපේ ගෙතුම සම්පූර්ණ වෙලා තියෙන්නේ. එහෙම නැතුව ඒ කියන්නේ මේ දාර මේ එකට තිබිය යුතු දාර අතර හිඩැස් හිටිනවා නම් ඒකේ තේරුම පළලෙන් හරියටම 3න් 1ක් වෙනකල් උස වෙනකල් ඔයාලා තාම ගොතාගෙන නැහැ කියන එක. එතකොට තව චුට්ටක් ගොතලා ඔයාලා ආයි නමලා බලන්න. වැඩිපුර ගෙතල එකෙන් දාර දෙක එක උඩ එක යනවා නම් ආපහු චුට්ටක් ලෙහා ගන්න. දැන් අපිට තියෙන්නේ මේ බෑග් එකේ ඉදිරිපසයි පිටුපසයි මේ එකකට එකක් අර හේතු වෙලා තියෙන දාර දෙක මහ ගන්න. ඔයාලා
පැයකට මේ මම කරන්න වගේ ඒ පාටින්ම ඒ දාරේ පාටින්ම යාන් එකක් අරගෙන මේ අපිට මහගන්න තියෙන කොටසේ දිග වගේ 2.5ක් නැත්නම් 3 ගුණයක්ම ගන්නකො. එතකොට ලේසි. 3 ගුණයක් විතර අරගෙන 2.5ක් ගත්තත් ඇති. ඊට පස්සේ ඒ යාන් කොටසේ යාන් නීඩල් එකකට අමුණ ගන්න. ඔයාලා බෑග් ගොතනවා නම් මේ જાති නීඩල් එකක් තිබෙම ගොඩාක් ප්‍රයෝජනවත්. මේවා අර ක්‍රොස් ස්ටිච් කරන්න එහෙම ගන්නේ වූල් මහණ ඉදිකටු කියලා ඉල්ලපුවාම ක්‍රොස් ස්ටිච් වලට ගන්න මැටීරියල් තියෙන කඩවල වල මේවා තියෙනවා. මහන්න ඔයාලා ඉදිකටු ඇතුල් කරගන්න ඕනි. මේ දාරේ තියෙනවනේ චේන් ස්ටිච් එකක් වගේනේ මේක. එතකොට මේ චේන් එකේ ඇතුල් පැත්තේ ලූප් එකට විතරයි. ලූප්ස් දෙකටම යටින් ගන්නේ නැහැ. එතකොට ටිකක් ඝනකම දාරයක් එනවා. එතකොට චුට්ටක් කැතයි. ඊළඟට අනිත් පැත්තේ දාරෙත් අර ඒ පැත්තේ තියෙන ලූප් එකට යටින්. ඒ කියන්නේ එකකට එකක් මේ ළඟ තියෙන තනි ලූප් එකට යටින් බෑක් ලූප් එක කියලා අපි කියන්නේ. අන්නේ බෑක් ලූප් එකෙන් විතරයි අපි ඉදිකටුව ගන්න මේ මහන්න. මම පළවෙනි ස්ටිච් එක ඇතුලෙන් මේ විදිහට දෙපාරක්, ඒ කියන්නේ තවත් එක පාරක් ඒ විදිහටම යාන් එක ඇදලා ගන්නවා. මේක මේ ගන්න ගැටයක් අවශ්‍ය නැහැ. මේක මේ ගන්නට තිබ්බම ඇති. මේක තද වෙනවා. ඊළඟට මම මේ ළඟම තියෙන මූණට මූණ තියෙන අනිත් දම්වැල් දෙකෙත් ඇතුල් ලූප්ස් දෙක ඇතුලෙන් මෙන්න මෙහෙම නිකන් යාන් එක දුවවනවා. මේක මේ ගොඩාක් තදට අදින්න ඕනි නැහැ. යාන් එක තදට අදින්න නැතුව මේ මම කරන විදිහට සාමාන්‍ය විදිහට මුහුණට මුහුණ තියෙන දම්වැල් දෙකේ ඇතුල් ලූප්ස් දෙක ඇතුලෙන් ළඟ හැම වෙලාවෙම මේ එකකට එකක් ළඟ තියෙන දම්වැල් දෙකේ ඇතුල් ලූප්ස් දෙක ඇතුලෙන් කෙලවරට යන කර්ම මෙහෙම නිකන් මේ යාන් එක දුවවන්න තියෙන්නේ. හරිම සරල මැස්මක් මේක. මේ බෑග් එක ගොතද්දී හැම වෙලාවෙම මේ අපිට මේ මහගන්න ඉතුරු වෙන දාර දෙකට මුහුණට මුහුණ හිටින්නේ අපි ගෙතුම පටන් ගනිද්දි ගොතපු චේන් ස්ටිච් එකයි ගෙතුමේ අවසන් පේලිය ගොතපු ස්ටිච් එකේ මුදුනයි. ඒක නිසා හැම වෙලාවෙම දම්වැල් දෙකක් මූණට මූණ හිටින විදිහට තමයි අපිට මේ මහගන්න දාර දෙක ලැබෙන්නේ. දෙපැත්තෙම එහෙමයි. කියන්නේ පිටිපස්සෙත් ඒ විදිහට එන්නේ. බෑග් එකේ කටවටේට තමයි සාමාන්‍යයෙන් අර මේ ඍජු කෝණාශ්‍රයේ දෙපැත්ත. ඒ කියන්නේ අර අපි ගොතපු සිංගල් ක්‍රොෂේ හෝ අපේ ඩිසයින් එකේ අර දෙපැත්තේ දාර දෙක අර රැලි සහිත දාර දෙක එන්නේ බෑග් එකේ කටවටේට. අපේ මේ ඩිසයින් එකත් එක්ක මේකත් ටිකක් රැලි ගතියක් වගේනේ තියෙන්නේ ගෙතුවහම. එතකොට ඒකත් එක්ක ඒ රැලි සහිත දාර දෙක මට නම් ගොඩක් ලස්සනට ගැලපිලා යනවා. නමුත් ඔයාලා මේ බෑග් එකේ කටවටේ ගොඩක් නීට්වට හරි කෙලින් තියෙනවට කැමති නම් ඔයාලට පුළුවන් අපි සිංගල් ක්‍රොෂේ එක ගොතා ගනිද්දී මම එක වීඩියෝ එකකින් කියලා දුන්නේ කෙලින් දාර දෙකක් ලබා ගැනීමේ ක්‍රමය. අන්න ඒ ක්‍රමයට ගොතලා කෙලින් කටවටේ කෙලින් හදාගන්න ඔයාලට අවශ්‍ය නම් පුළුවන්. මම මේ කරන විදිහට අපි මහණේ යාන් එකෙන් චුට්ටක් උඩට ඇදලා තිබ්බම අපිට ඊළඟට නීඩල් එක ඇතුල් කරන්න තියෙන ස්ටිචස් දෙක චුට්ටක් උඩට ඉස්සිලා තියෙනවා. එතකොට නූල් දුවවන්න පහසුයි. මම ඒක ඔයාලට zoom කරලා පෙන්නන්නම්. මෙන්න මේ විදිහට මට මේ බෑග් එක ගොතන ප්‍රොජෙක්ට් එකේ සැටිස්ෆයින්ම පාර්ට් එක මම ආසම පාර්ට් එක තමයි මේ දාර දෙක එකට මහගන්න එක. ඔයාලා වැඩිපුරම ආස මොන කොටසටද? දැන් මම මේ මහගන්නේ පේඩියේ අන්තිම ස්ටිචස් දෙක. සාමාන්‍ය විදිහට මෙහෙම ඒ ස්ටිච් එකත් කරගෙන ඉවර වෙලා ඒ කියන්නේ මහල ඉවර වෙලා මෙහෙම අපි නීඩල් එක ගලවගෙන මේ යාන් එක මේ සාමාන්‍ය විදිහටම තියලා පස්සේ ඇතුළට මහ කරන්න පුළුවන්. ගැටයක් දාන්න හැම අවශ්‍ය නැහැ. හොඳට තද වෙලා තියෙනවා. ඊළඟට මම මේක මෙහෙමම තියෙද්දි අනිත් පැත්තත් අර විදිහටම මහ ගන්න යන්නේ. මම මේ පැත්තත් අර කලින් මම ඔයාලට පෙන්නපු විදිහටම මහලා ඉවර කරගන්නවා. මම දැන් හදන්නේ බෑග් ස්ට්‍රැප් එක. කියන්නේ අපේ බෑග් පටිය කරගන්න. බෑග් පටිය අපිට සම්බන්ධ කරන්න පුළුවන් මේ මුදුන උල් නිසා මේ මුදුනේ ඉදිරිපසට වෙන්න තියෙන මේ දාරේ පළවෙනි සහ දෙවෙනි ස්ටිච් එකට අනික් පැත්තෙන් පිටිපස්සේ දාරේ පළවෙනි සහ දෙවෙනි ස්ටිච් එකට. එතකොට මේ පටිය ලස්සනට බැලන්ස් වෙනවා. ඔයාලා මේ බෑග් ස්ට්‍රැප් එක ගොතන යාන් කලයක විදිහට බෑග් එකේ ඕපනින් එක කියන්නේ මේ කට වටේට තියෙන යාන් කලයක තෝරගන්න එක වඩා සුදුසුයි. එතකොට ගොඩක් නීට් එකට අපිට මේ පටිය සම්බන්ධ කරගන්න පුළුවන්. මම දැන් මේ වම් පැත්තේ මුදුනේ ඉදිරිපස දාරේ දෙවෙනි ස්ටිච් එකට ගෙතුම් කටුව ඇතුල් කරලා ඊට පස්සේ යාන් එක ගෙතුම් කටුවේ පටලවලා යාන් එක ඇදලා ගන්නවා.
ඉන්පස්සේ යාන් බෝලේ පැත්තේ යාන් එක මෙහෙම අරගෙන ස්ලිප් ස්ටිච් එකක් කරගන්නවා. දැන් මම යාන් එක අපි බෑග් එකට සම්බන්ධ කරගෙන තියෙන්නේ. දැන් මම ඒ ස්ටිච් එකටම ස්ලිප් ස්ටිච් එක කරපු ස්ටිච් එකටම එක සිංගල් ක්‍රොෂේ එකක් කරගන්නවා. ඊළඟට මම දැන් මගේ දෙවෙනි ස්ටිච් එකටනේ ගෙතුම් කටු ඇතුල් කරලා ස්ලිප් ස්ටිච් එකක් කරලා සිංගල් ක්‍රොෂේ එක කරගත්තේ. පළවෙනි ස්ටිච් එකට, ඒ කියන්නේ මේ මුදුනේම කෙළවරේ ස්ටිච් එකට මම තව සිංගල් ක්‍රොෂේ එකක් කරගන්නවා. ඊළඟට මම චේන් 1 එකක් කරනවා. ඒ කියන්නේ ටර්නින් චේන් එකක් කරලා ගෙතුම අනිත් පැත්ත හරවලා අර ගොතපු සිංගල් ක්‍රොෂේ දෙක මුදුනට තව සිංගල් ක්‍රොෂේ දෙකක් ගොතනවා. නැවත ටර්නින් චේන් එකක්, ඒ කියන්නේ චේන් 1 ආයෙ ගෙතුම අනිත් පැත්ත හරවලා තව සිංගල් ක්‍රොෂේ දෙකක් ඒක මුදුනට කරගන්නවා. ඒ කියන්නේ අපි මේ ගොඩක් සරල දෙයක් කරගෙන යන්නේ. අපි මේ කරගන්නේ සිංගල් ක්‍රොෂේ දෙකක පටියක් උඩට ගොතාගෙන යන එක. මගේ බෑග් එකේ දිග පළලත් එක්ක ගැලපෙන්නේ. කියන්නේ මම ඔයාලට කලින් කිව්වා මම අඟල් 13මාරක් පළලට සහ අඟල් 12මාරක් උසට තමයි මගේ බෑග් එක ආවේ. මම ඒකට ගැලපෙන්න ස්ට්‍රැප් එක අඟල් 17මාරක් දිගට ගොතාගත්තා. මම ස්ලිප් ස්ටිච් එකක් කරගෙන ගෙතුම අවසන් කරලා යාන් එක ටිකක් අඩියක් විතර අදිනවා. මට මේ යාන් කොටසම පාවිච්චි කරන්න පුළුවන් මේ ස්ට්‍රැප් එක මහ ගන්න අඩියක් විතර ඇදලා යාන් එක කපා ගන්නවා. දැන් මම මේ බෑග් එක ස්ට්‍රැප් එක ගොතලා ඉවර වෙලා අනිත් පැත්ත හරවගෙන තියෙන්නේ. ඒ කියන්නේ දැන් ඔයාලට පේනවා ස්ට්‍රැප් එකේ කලින් කෙලවර සම්බන්ධ වෙලා තියෙන්නේ බෑග් එකේ. දැන් මේ වෙලාවේ පිටිපස්සට තියෙන පැත්තට. ඊළඟට මම මේ කෙලවර සම්බන්ධ කරන්නේ මේ වෙලාවේ ඉස්සරහා තියෙන පැත්තට. ඒ කියන්නේ මෙන්න මේ මුදුනේ තියෙන පළවෙනි සහ ඉදිරිපසට එන දාරේ පළවෙනි සහ දෙවෙනි ස්ටිචස් වලට. ඔයාලා ස්ට්‍රැප් එක මහන්න කලින් ස්ට්‍රැප් එක ඇඹරිලා එහෙම තියෙනවද කියලා හරියට චෙක් කරලා බලලා හරි අතර දිග අරගෙන මේ ඉදිරිපස දාරේ පටන් ගන්න තැන තියෙන සිංගල් ක්‍රොෂේ දෙකේ මුදුනේ ලූප්ස් දෙකටම යටින් ඉදිකටුව ඇතුල් කරමින් ඒ වගේම ස්ට්‍රැප් එකේ කෙළවර තියෙන සිංගල් ක්‍රොෂේ දෙකෙත් මුදුනේ ලූප්ස් දෙකටම යටින් ඉදිකටුව ඇතුල් කරමින් ඔයාලා ගැලපෙන ක්‍රමයකට මහගන්න. මේක මහන නිශ්චිත නිවැරදි ක්‍රමයක් කියලා එකක් නෑ. නීට් එකට ඔයාලට හිතෙන හොඳම ක්‍රමයට ඒක මහගන්න. පටිය සවිමත්ව මහල ඉවරුණාට පස්සේ අපි ඉතුරු යාන් කෙළවර එතනම ඇතුළට මහගෙන කීප සැරයක් අවශ්‍ය නම් ගැටයකුත් දාගෙන ඒ යාන් එක කපලා එතන නීට් කරගන්න පුළුවන්. ඒ වගේම අපි මහපු තැන්වල ඉතුරු වෙලා තියෙන අනිත් යාන් එන්සුත් ඒ විදිහටම ඇතුළට කීප සැරයක් මහගෙන යාන් එක කපලා දාගෙන අපිට බෑග් එක නීට් කරගන්න පුළුවන්. මේ තියෙන අපේ බෑග් එකේ ඇතුල් පැත්ත. ඔයාලට අවශ්‍ය නම් විතරක් මේ බෑග් එකේ මැදට බටන් එකක් හයි කරගෙන ලූප් එකක් හයි කරගන්න. මම ඒක කරන විදිහත් කියලා දෙන්නම්. ඒක අත්‍යවශ්‍ය අංගයක් නෙමෙයි. මම මේ විදිහට මම මේ පාවිච්චි කරපු යාන් එකෙන්ම නූල් කීපයක් ගන්නවා. මොකද මම තෝරගත්තු බොත්තමට මේ යාන් එක ඇතුල් කරන්න බෑ බොත්තමේ සිදුරු වලට. ඒක නිසා මම මේ යාන් එකෙන්ම නූල් කීපයක් ඇදලා අරගෙන ඊට පස්සේ ඒ නූල් පාවිච්චි කරලා මේ බටන් එක මෙන්න මෙතන මැදට අල්ලගන්නවා. එහෙමම අවශ්‍ය නැහැ. ඔයාලට සාමාන්‍ය නූලක් මේ ළඟ යන පාටක සාමාන්‍ය නූලක් පාවිච්චි කරලා සාමාන්‍ය ඉදිකටුවකින් මේ වැඩේ කරගන්නත් පුළුවන්. දැන් අපි බලමු මේ බොත්තමට ලූප් එකක් හදාගන්නේ කොහොමද කියලා. අපි බෑග් එකේ අනික් පැත්තේ මෙතන මේ හරි මැදට ගෙතුම් කටුව ඇතුල් කරලා අපි අර ඉස්සෙල්ලා කළා වගේම යාන් එක ගෙතුම් කටුවේ පටලවල යාන් එක ඇදලා අරගෙන ඉන්පස්සේ ස්ලිප් ස්ටිච් එකකින් යාන් එක බෑග් එකට සම්බන්ධ කරගන්නවා. ඊට පස්සේ අපි චේන්ස් 7ක් 8ක් විතර ගොතනවා. ඒක ඔයාලා ගන්න බටන් එකේ ප්‍රමාණය අනුව වෙනස් වෙන්න ඕනි. බටන් එක වටේ කරකවලා අරන් ලූප් එකක් හදාගන්න තරමට අපේ චේන් ස්ටිච් එක දිග ඇති කියලා ඔයාලා හිතුණට පස්සේ මෙන්න මේ විදිහට චෙක් කරලා බලලා ගෙතුම අවසන් කරගෙන අපි ගොතපු චේන් ස්ටිච් එකේ කෙළවරට නීඩල් එක සම්බන්ධ කරගෙන ඒක ලූප් එකක් එන විදිහට මෙහෙම මහ ගන්න ඕනි. ඔයාලා කැමති නම් තව වඩා ශක්තිමත් වෙන්න මේ යාන් කෙළවරවල් දෙක එකට ගැට ගන්නත් පුළුවන්. ඉන්පස්සේ මේ නිදහස් යාන් කෙළවරවල් දෙක ඇතුළට මහලා සංගව ගන්න. මේ තියෙන අපේ බෑග් එක අනික ඔයාලට පේනවා ඇති මම ඍජු කෝණාශ්‍රය කරගෙන ඉද්දි කලර් චේන්ජ් කරලා තියෙන්නේ හරියටම සමාන පේලි ගානකින් පස්සේ එහෙම නෙමෙයි. මම නිදහසේ මට හිතෙන තැන්වලදී පේලි 4කින් නැත්නම් 5කින් ඒ වගේ මට හිතෙන තැන්වලදී කලර් චේන්ජ් කළා.
ඔයාලා කැමති විදිහකට ඔයාලට කලර් චේන්ජින් එක කරගන්න පුළුවන්. එහෙමනම් ඊළඟ වීඩියෝ එකෙන් නැවත හමු වෙමු. ඔයාලට සුබ දවසක්.